නඩුත් හාඳුරුවන්ගේ බඩුත් හාඳුරුවන්ගේ කියලා නඩුවත් අහලා බිය වද්දලා කීයක් හරි අරගෙන ඔව හදාගන්න. අය හෙල්මට් නැතුව එනවා එහෙම නෙමෙයි. 100යි ගත්තේ. 100යි ගත්තේ බලන්නකො. 100යි ගත්තේ. සිගරට් එක ගාන විතරයි. තේකටවත් නැහැ. විලි ලැජ්ජා බෑ පුතා. විලි ලැජ්ජා බෑ. මම දවසක් මං වැඩි කාලයක් වැඩ කරුවේ ජායා මුස්ලිම් මහාවිද්‍යාලේ. මුස්ලිම් ඉස්කෝලේ මං ක්වාටර්ස් එකේ නතර වෙලා ඉඳගෙන ඉගෙනනවා. ඒ මුස්ලිම් ඉස්කෝලේ මං උගන්නාපු කොල්ලෝ කීප දෙනෙක් හෝටලයක ඉන්නවා. මං රාත්‍රියේ ධර්ම දේශනාවලට ගිහිල්ලා එනින් ගමන් ඒ පැත්තෙන් ආවොත් නවත්තන්නේ එතන. මට සිංහලද මුස්ලිම්ද බර්ගර්ද ලතින්ද නැහැ. මිනිස්සුયો කොතනද ඉන්නේ? එතන මාත් ඉන්නවා. මං ඒ කඩේ නවත්තලා ගිලම්පස වළඳනවා. මං කඩේට ගියපු ගමන්ම පුතා විජහට දුවලා පත්තර කොළ ගෙනල්ලා පුටුවට එලලා මේසෙටත් පත්තර කොළ එලනවා. සුදුරේදි නෑනේ කොල්ලන්ට. එහෙම තමයි. මට ඒ ඉස්කෝලේ උගන්නන කාලේ ගුරු දෙගුරු රැස්වීම තිබ්බද කොහෙන් හරි සුදුරෙද්දක් ගෙනල්ලා දානවා. ඔක්කොම ස්වාමින් වහන්සේ කිව්වා මිස සාදු කිව්වේ නෑ පුතා. ඔව්. ස්වාමින් වහන්සේ කියලා ඔක්කොම කිව්වේ. මගේ මේ දකුණු අත කැඩිලා කොල්ල මාස 3ක් ඇවිල්ලා නතර වෙලා හිටියා පන්සලේ. මම බිත්තියේ උඩ චිත්‍රයක් ඇඳ හිටියා ඩෙස් එකක් උඩ ඩෙස් එකක් තියලා. ඇඳ ඉඳලා පොඩ්ඩක් හැඩ බැලුවා. ඩෙස් එකේ කකුල ලිස්සුවා කියන්නකො. කොල්ල දෙන්නේ උසස් පෙළ පුතාලා දෙන්නෙක් ඉඳලා ඇල්ලුවා මාව. ඇල්ලුවාට කොල්ල දෙන්නත් යට කරගෙන වැටුණා. අත බිම වැදිලා මෙතනින් අත පැන්නා. මාස ගාණක් වෙදකම් කරා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් අවසානයේ අත හොඳට දිග ඇරලා හදලා දුන්නා. එතකන් අර ළමයි අප උපස්ථාන කළා. ඒ ගෞරවය අදත් තියෙනවා. ඒ කොල්ල තුන් දෙනා අර හොටෙල් එකේ වැඩ කරනවා. මං ගිහිලා ගිලම්පස වළඳන වෙලාවේ ට්‍රැෆික් එකේ මාතුරු දෙන්නෙක් එනවා කඩේට එන්න. එතකොටම එක කොල්ලෙක් අනිත් එකාට කිව්වා පොලිස් කොත්තුවක් දාපන් පොලිස් කොත්තුවක් දාපන් කියලා කිව්වා. ඒක මට අමුතුයිනේ. ඒක මට අමුතුයි. ඒ ගාන මහෙන් වාංග කතා කරුවා ළඟට එන්න මහෙන් පොලිස් කොත්තු. ඒ ගමන මේක කියනවා මට පාත් වෙලා ස්වාමීන් වහන්සේ හැමදාම ඇවිල්ලා නිකන් කාලා යනවා සල්ලි දෙන්න. ඒ හින්දා අපි කරන්නේ අර මිනිස්සු කාලා ඉතුරු වෙන පිඟන් වල එව්වා බේසමකට දදා එකතු කරනවලු. උදේ ඉඳලා අරවා බේසමට දදා එකතු කරලා ඇවිල්ලා ඉල්ලනකොටම අර එකතු කරපු බේසම අරක යට තියෙන්නේ ඒක අරගෙන තැටියට දැම්ම ගැහුවා දුන්නා. මම මේක ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් විද්‍යාලයේ දේශනයට ගියපු වෙලාවේ කිව්වා. මේ භික්ෂුන් වහන්සේලාගේ චීවරය උත්තමයි. උත්තම වස්ත්‍රයක්. ඊළඟට මේ දෙරණේ තියෙනවා නම් උත්තම වස්ත්‍රයක්. ඒ පුතා මේ යුනිෆෝම් එක. ඒ හින්දා මේකේ ගෞරවය මහමග නැති කරන්න එපා කිව්වම. ඒකට හානි කරන්න එපා කිව්වා. තුට්ටු දෙකේ වැඩ කරන්න එපා කිව්වා. මගේ ඇහැටම දැකලා මගේ කනටම ඇහිලා මන් ලබාපු අත්දැකීම. බාන්නකෝ අර දරුවෝ කොච්චර පෙළඹිලාද මේ යුනිෆෝම් එක ප්‍රාථමික විදිහට දකින්න. ඇයි පුතා පරපුරෙන් පරපුරට හොරකම බොරුව වංචාව දූෂණේ අරන් යන්න නෙමෙයි තියෙන්නේ. ගිහි පැවිදි අපි ඔක්කොම එක්කහුව වෙලා අපේ භූමිකාවට හිමි වගකීම් යුතුයකම් කවරේදයි අවබෝධ කරගෙන ඒ නරකාදියෙන් අත මිදෙන්න වීරිය කරන්න ඕනේ. ඒකයි කල යුත්තේ. නමුත් අපි වීරිය කරන්නේ කන පිටට. එහෙනම් හොඳට මතක තියාගන්න උදාහරණ එකින් එකට කියන්න ඕනේ. ඔබේ ජීවිතය ගැන දන්නවා. මෙතෙක් කල් ඔබ කරපු වැරදි දන්නවා. නේද? මම වැඩිපුර කාන්තා පාර්ශවයටයි හාමුදුරු පාර්ශවයටයි බරව බණ කියන්නේ.
පිරිමි ගැන එච්චර මං කියන්න යන්නේ අප්පා. ඇයි? පිරිමි ගාව මට දැනෙනවා මේ ගොරෝසු වැරදි අඩුයි කියලා. ගෑනු අය ගාව වැඩි. ඒ වගේම නිර්මලව ඉන්න ඕන. රකින්න සිල් ගොඩාක් තියෙන පරපුරනේ භික්ෂු පරපුර කෝටියක්නේ සම්වර සීලේ. ඒ හින්දා කැඩෙන්න තියෙන ඉඩ වැඩි හින්දා මම ඒ පැත්තටත් බර කරනවා මේ පැත්තටත් බර කරනවා. හේතුව gedara budun අම්මා දරුවන් ඇතුළු පවුල නිවනට ගෙනියන්නේ. බුදුහාමුදුරුවෝ නැති කල බුදුහාමුදුරුවෝ නියෝජනය කරන පන්සලේ බුදුන් හාමුදුරුවෝ. එයින්ද මේ දෙන්න නිවන් අරන් යන්න මේ කණ්ඩායම් දෙක මහන්සි ගත්තේ නැත්තම් පෙරගමන් කරුවෝ උනේ නැත්තම් වීරිය කළේ නැත්තම් පිරිසිදු උනේ නැත්තම් පරපුර නිවන් යන්නේ පරපුර අපායට යනවා. එයින්ද මම ওই දෙපැත්තට වැඩිපුර ධර්මානුශාසනා පවත්වද්දී බර තියලා කතා කරනවා. නිකන් මල ගෙදරකට ගිහිල්ලා බලන්නකෝ ඇත්තම පිරිමි ගෑනුයි අතර වෙනස හොයාගන්න. පිරිමි ගෑනුයි අතර ආධ්‍යාත්මීය වශයෙන් තියෙන වෙනස මල ගෙදරකට ගියාම පේනවා. පිරිමි විලාප කියන්නේ නැහනේ. කියන්නේ නේද? කියන්නේ නැත උන්ට කට නැහැ. ඊට වඩා විලාප කියයි. හොඳ විලාප. නමුත් කියන්නේ නිහඬව බලාගෙන ඉන්නවා. අවැසි දේ කරනවා. ගෑනු පුදුම බොරු ගොඩක්නේ බොල කියන්නේ මල ගෙදර ඉවර වෙනකොට. සැලකුවේ නෑ අබමල් රේණුවක සැලකීමක්. ආධ්‍යාත්මයෙන් බැලුවේ නෑ. නමුත් පුදුම සැලකීමක් සලකලා තියෙන. ඒගොල්ලා අර කුණු මිනිහ දිහා බලාගෙන හෙටින් පස්සේ මං කොහොමද ඉන්නේ? මේ දරුවන්ට හෙටින් පස්සේ කවුද? අපි ජීවත් වෙන්නේ කොහොමද? ඔයා අපිව දාලා ගියා. මේකිටද පාඩුව අර ලොක්කා මැරිච් එක නෙමෙයි. තනියට ඉන්නේ කවුද? කණ්ඩ දෙන්නේ කවුද? හීන් එවුම් බලාගන්නේ කවුද? ඒ සිද්ධ වෙච්ච පාඩුව ගැන කියා අඬන්නේ. මාව මේ උත්තම gedara budun කියන পদවියට මාව අරගෙන ආපු උත්තමයාණන් වහන්සේ හැටියට ඔබේ එදා දෙපා අල්ලලා මගුල් ගෙදර දවසේ මම වන්දනා කළාසේම මුළු ජීවිත ගමනේම ඒ වන්දනා කළ යුතු උත්තමයා හැටියට අඩුවක් පහඩුවක් නොවි යසෝදරා කුල පරම්පරාවේ උත්තම බෝසත් කුල කතක් හැටියට මා ඔබ සමග ආවා. ඔබද එසේමයි. ඒ නිසාවෙන් අදින් පස්සේ මේ යන ගමනට ඔබට සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වා නරකාදියක් නොවේවා කියලා දකින්න පුළුවන් ගෑණියෙක් හොයාගෙන ආවා බොලන්. තව හම්බුන්නේ මේ ජීවන ගමනේ මට. හම්බුන්නේ ආටෝපිත සාටෝපිත අහංකාර වෛරය ක්‍රෝධය මදමාන ගති බොම තියන අය. මම මේ කියපු එක බොරුද? කොහෙවත් ඔයාලා දැකලා තියෙනවද මාමයි බෑනයි අරගලයක්? කැකන දුර. ලංකාව පුරා යන්න එපා කැකන දුර. මාමලා බෑනලා අරුබුද නැහැ. ලෝක ඉතිහාසයේ ඉඳලාම තියෙනවනේ මාමයි බෑනයි සාමකාමී නැන්දයි ලේලි ණයයි පොළඟයි. ඕයිසි මහත්තයා සාක්ෂි වැඩිපුර නඩු එව්වා. ඔව් සලකන්නේ නැහැ නොසලකා හරිනවා. දේපල ඉඩ කඩම් වලට ભેද බින්න වෙලා. නෑයෝ ගිනිබත් කරලා තියන්නේ කවුරුන්ද? නෑයෝ ගිනිබත් කළේ කවුද බලන්න හොඳට. නෑයෝ නොනෑයෝ කළේ කවුද? අර පවුල් වලට ගිනි තිබ්බේ කවුද? හොඳට බලන්න. ඇයි මේ ගෑනුම දෙන්නෙක් වෙලා නැන්දයි ලේලි මේ අම්මයි දුවයි වාගේ ඉන්න තියෙන මෛත්‍රියනේ තියෙන්න ඕන. පන්සල් ඇවිල්ලා සිල් ගන්නේ ඔබ වැඩියෙන්, දන් දෙන්නේ ඔබ වැඩියෙන්, පින් කරන්නේ ඔබ වැඩියෙන්. හැබැයි පිරිමිය වුණාට එච්චර නෑ දුරින් ඉන්නේ. හැබැයි පිරිමියා නිහඬව ඉඳගෙන නිවනට ලම් වෙනවා ටිකෙන් ටික. ඔබ
දඟලමින් රඟපාමින් අපායට ලම් වෙනවා ටිකෙන් ටික. ඒකෙන් අත මිදෙන්න වීරිය කරන්න. ලෝකේ රවට්ටවුවාට ඒ රවට්ටන හැම මොහොතක් ගානෙම පාපයක්නේ. අකුසලයක්නේ. වංචනික ධර්මයක්නේ. වංචනික ධර්ම කියලා 13ක් දේශනා කරලා තියෙනවා. ඒ වංචනික ධර්ම ඉදිරියේ අකුසල් රැස් වෙන්නේ. පින් නෙමෙයි. ඔබ මේ වෙලාවට ජය ගන්නවා කියලා ඔබට හිතෙනවා ඇති. මං රංගපෑවා ලෝකේ රැවටුණා මං දිනුවා. නෑ ඔබ පෙරදුනා. ඔබ පෙරදුනා සංසාර ගමනේ. ඔබ දුගතියට ගියා. එහෙනම් අවබෝධයෙන් යුක්තව ලෝව රවටන්න එපා. මට ඕනනම් පෙන්වුවා කි අපේ නායක හඳුරු මේ කැකන දුර තියෙන කුලේ මොකද්ද? හිර වෙන තැන. මම දවසක් බණට ආවා. කලුතර පැත්තේ බණකට ආවා මම. බණට ඇවිල්ලා නාවික හමුදාවේ කොළු පැටියේ සංවිධානය කරලා තිබ්බේ මං කොල්ලයි පන්සලටම අල්ලපු යටේ කොල්ලයි ගෙදර. ඒ කොල්ලා ඒ පන්සලේ හාමුදුරුවෝ මගෙත් එක්ක එහෙට ගියා. ඒකල්ල පොඩි උන් එහා පැත්තේ ඒ ගෙදරට එහා පැත්තේ ගෙදර පොඩි උන් සෙල්ලම් කරනවා මිදුලේ. මේ කොළුවගේ පොඩි එකක් ඉන්නවා. ඌව අම්මා අතින් අල්ලගෙන ඉන්නේ කොල්ලගේ අම්මා. පොඩි එකා කෑග ගහ අහට යන්න අත ගලව ගන්න හදනවා මෙවුන්දක් දෙන්නෙම නැහැ. ඒ ගමන මට දුක හිතුණා චූටි එකා ගැන අරුන්දා ගැන තරහකුත් ආවා. මම පොඩි කොල්ලගෙන් ඇහුවා නේවි එකේ ඈ පුතේ අර අරකාව මරන්න හදන්නේ මොකද අර? ඌ අය අතාරින්න ගියපන් ඕකා ඉඳී මේ ගෙදර මිදුලේ. නෑ ස්වාමීන් වහන්සේ අර එහා ගෙදර පොඩි උන් සෙල්ලම් කරන තැනටම යන්න හද. ඉතින් යවකෝ ළමයිනේ ඉන්නේ. මේ එක වණ්ඩවන්නේ මෙතන තියාගෙන. අපේ අම්මා කැමති නෑ ස්වාමීන් වහන්සේ හෙට යනවට. මම එයයි ඒගොල්ලෝ අපිට වඩා අඩුලු කියලා. මං කිව්වා අර කලිසම ගලවලා අර හීන් එක මෙහෙටගෙන තොග එකාගෙත් ගලවා අපි. අඩුපාඩු පෙන්නන්න මේ මිනිස් ලෝකේ ඈබලම් බුදුහාඳුරු එහෙම දේශනා කරලා තියෙනවා. එහෙම අඩුවක් නෑ. ඔය ගියපුවා. මං එවුන්ගේ මොකද්ද අඩු? මොකද්ද උන්ගේ කුලේ? කුරුඳු තලන දෙකලු. උඹලා කුරුඳු තලන එකලු. මං ඔක හිතේ තියාගෙන අමතක වෙයි කියලා දත කාලා හිතේ තියාගෙන බනට ගිහිල්ලා කිව්වා එකම ගහේ පොළු තලන තොපි. එකම ගහේ පොළු තලන්නේ මෙව්. ඒකොල්ලෝ ඇවිල්ලා ඒකත් දෙකට කඩාගෙන කුරුඳු තලන එකයි කුරුඳු තලන දෙකයි. බලන්නකො. ගොයිගම කුලයට බයිනවා පල්ලෙහාම කුල 32ක්. ලංකාවේ 33ක් තියෙනවානේ කුල. ඔය 33න් 32ක් බයිනවා උඩේකට. හැබැයි 31 ඉන්නේ අර පල්ලෙහා එක 32 එකව ප්‍රාථමික විදිහටනේ සලකන්නේ. 32 එක ප්‍රාථමික විදිහට තමයි සලකන්නේ. එක එකාගේ මාන්නේ. මම ඒකයි ඇහුවේ මෙහෙ කුලේ මොකද්ද කියලා. හත් කලවන්නේ හත් කලවන් ස්වාමීන් වහන්සේ. හැබැයි ඔය ඔබේ ඔළුවේ තියෙන කුල බෞද්ධ දර්ශනේ නැහැ. බුදුහාඳුරු අනුදැන වදාලේ නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. උත්පත්තියෙන් සියලුම උත්තම මානවයෝ. ඉපදුනාට පස්සේ ඔබ වැටෙන සමාජයේ අනුව කරන කියන දේට අනුව ඔබ ශ්‍රේෂ්ඨ මිනිහෙක්ද වසලයේද්ද කියලා තීරණය වෙන්නේ. මම මෙතන පෙන්නනවා අපේ හාඳුනේ අවම වශයෙන් 1000ක්වත් රොඩි කුලේ අය. රොඩියෝ 1000කට වැඩිය පෙන්නුවාගේ මට. මේ මෙතන වැඩිපුර රොඩි කුලයට වැටෙන්නේ කාන්තාව. ඇයි හාඳුන්නේ? වැඩ අනුව තමයි. රෝසකෝ කදරියෝච පාපිච්චෝ මච්චරී සටෝ අහිරිකෝ අනොත්තප්පාති තංජඤ්ඤා වසලෝයිති තංජඤ්ඤා වසලෝයිති. ඒ හින්දා ඔහු රොඩියකි
මොකක් හින්දාද? රෝසකෝ. වෛරය තියෙන්නේ යමෙක් ගාවද ඒ කාරෝඩියකි. වෛරේ නෑ. ඈ නැන්දත් එක්ක තරහ ලේලිලා ඉන්නවා නම් වෛරෙන් ඉන්නේ. ලේලිත් එක්ක තරහ නැන්දම්මලා ඉන්නවා නම් වෛරෙන් ඉන්නේ. මන් දිහා බලාගෙන අපේ හාමුදුරුවනේ මගේ නම් ලේලිත් එක්ක අබමල් රේණුවක වෛරයක් නෑ මගේම දුව වාගෙමයි කියලා මෙතන අපේ හාමුදුරනේ ගෑනු 20කට 25කට එහෙම කියන්න බෑ මෙතන. මන් දන්නවා. හැබැයි ඇටමාලේ දාගෙන ඇවිල්ලා පන්සලේ රංගපාන්නේ ඔබ විසාකාව වාගේ. ඔව්. බුදුහාමුදුරුවෝ රැවටෙයිද? හාමුදුරුවෝ රැවටෙයිද? ධර්මයේ රැවටෙයිද? නෑ. ඔබ යන්නේ. ඔබ යන්නේ වසල ගතියට. ඔබයි රොඩියෙක් වෙන්නේ. ඔබයි නීච වෙන්නේ. මෙලවත් නීචයි, පරලොවත් නීචයි. ඒක තමයි. කදරියෝච කිව්වේ කෑදරකොම. කෑදරකොම පුතා. ඔය ගෙදර තියෙන බඩු මිනිහා ගෙනාපුවාද ඔබ ගෙනාපුවාද? හාඳුන්නේ ඒකට කිසි ගාණක් නෑ මම්මයි ගෙනා. වැඩක් ඇති එව්වද නැති එව්වද? ඈ? වැඩක් නැති එව්වනේ පුතා. වැඩක් නැති එව්වා. මන් දන්නවා මම ශ්‍රී ලංකා පොලිසියට ගොඩාක් කිට්ටුයිනේ. මගේ හිතවත් පොලිස් නිලධාරියෙක් හිටියා. පස්සේ සේවය අතහැරලා ගියා යන්නේ. පොලිසිය පොඩි පඩියක් හම්බෙන්න. ඒ පොඩි පඩියත් එක්කම් පුතා ජීවිතේ ගැට ගහ ගන්න හම්බ වෙන්නේ නැහැ. කොල්ලා ඉගෙනගෙන හිටියේ ඊට පස්සේ පෞද්ගලික කම්පැනි එක ලොකු පඩියක් හම්බෙන තැනකට කොල්ලා ගියා. ගෞරවයේ තියෙන නිලයක් තමයි නමුත් ජීවත් වෙන්න අමාරුනේ. ඒකේ තමන්ගේ අතේ සල්ලි ගහගෙන තෙල් ගහගෙන පොලිස් බල ප්‍රදේශයේ පුරාම ඇවිදින්න ඕනේ. ඒකට ආණ්ඩුවෙන් දෙන්නේ නැහැ. සරල වේතනයක් හම්බුණත් ඒ වියදම දෙන්නේ නැහැ. OIC මහත්තයා රවලා ගොරවලා මේ පැමිණිල්ල විභාග කරුවත් කියලා අහනවනේ. එතකොට අර ඩියුටියට ඉන්න කොල්ලා ගිහිල්ලා ඉවරලා ඒ ඔක්කොම බලලා වාර්තා කරන්න එපා. ඒවා කරන්න ඕන. නමුත් මේ කොල්ලාට බැරි හින්දා අතහැරලා වෙන රැකියාවකට ගියා. ඒ කාලේ මගේ අතින් කිව්වා හාමුදුරුවනේ මේ ගෑනිත් එක්ක මේ රස්සාව කරන්න බෑ කිව්වා. නැත්තම් මට පොලිසියේ ඉන්න පුළුවන්. මං කිව්වේ යකෝ ඔය ගෞරවනීය අභිමානවත් රස්සාව දාලා පෞද්ගලික එකට යන්න එපා මොලේ හොඳ නැද්ද කියලා මං කිව්වා. කිව්වට ඇහුවේ නැහැ. හේතුව ගෑනිත් එක්ක බෑම කිව්වා රස්සාව කරන්න. මං කිව්වා ඇයි බැරි? හාමුදුරුවනේ එන කම්පැනි කාර්යෝ බඩු පටවාගෙන එනවා මේකි ගන්නවා. ඒවා ගන්නේ ලෝන් එකට. ලෝන් එක දාගන්න බෑ. ගේ හදලා තියෙන්නේ ලෝන් එකට. දාගන්න බෑ. බයිසිකලේ අරන් තියෙන්නේ ලෝන් එකට. මෙව්වා ගෙවා ගන්න බෑ හාමුදුරුවනේ. මට මේ යුනිෆෝම් එක පෙන්න හොරා කණ්ඩද කියන්නේ? මට ඒක කරන්න බෑ. මං දහම් පාසල් ගිහිල්ලා අනිත් එක අම්මයි අප්පච්චි සංසාරෙට වරදක් කරලා නැති මං මේ උතුම් රස්සාවකට ඇවිල්ලා ඒක ඇතුලේ හොරා වෙලා මං කොහොමද ස්වාමීන් වහන්සේ මූණ දෙන්නේ? ඒ හින්දා මට නම් බෑ මේකේ ඉන්න කියලා ඉවිල්ලා අස් වෙලා ගියා කොල්ලා. වද්දක ගෑණියක් ඉන්නේ. වදක භාර්යාව. ඔය රාජ්‍ය සේවකයෝ වැඩිපුර හොරා කන්නේ පුතා ගෙවල් කළමනාකරණය කරන්න. පමණ ඉක්මවා සැප හොයන්න. අවසානයේ පුතා දෙන්නම අපායට යනවා. ශ්‍රී ලංකාවත් අපායට හරිමි. දැන් ඔයාලගේ මේ හදන වඩන තනන කොල්ලන්ට මේ දරුවන්ට ඔයාලා හිතනවද සැපදායක හෙටක් තියනවා කියලා? නෑ. උන්ට මහා කරුමක්කාර දූසිත සමහර විට බැල මෙහෙවරකම් කරන්න වෙන අපේ හාඳුන්නේ රට කාට හරි ගියොත් දැන් ණය වෙලා ණය බරින් මිරිකිලා ණය වැඩි වෙනකොට රට කාට හරි දෙන්න උනොත් උකසට යනවනේ රට උකසට ගියපු ගමන් වහල්ලු වෙන්න එපා මේ අය. හැබැයි මේ වහල් ලෝකේ නිර්මාණය කරලා තියලා මේ తాවකාලික කුණු වෙලා යන ශරීරයට සැප දෙන්න හොරා කාපු සැප පස්සේම දුවපු ඔබ යන්නේ කොහෙද කියලා ඔබම බලන්නකෝ. ජීවිතෙත් එක්ක ගලපමි. සමස්ත රාජ්‍ය සේවය හරියට තිබ්බා නම් ලංකාව දීප්තිමත්. දේශපාලඥයන්ට බැන රාජ්‍ය සේවකයෝ මොකද කරුවේ? රාජ්‍ය සේවකයෝ ඔක්කොම හොරා කෑවා.
දේශපාලඥයා නම් බැලගෙඩි කඩාපු මෝඩයා කියමුකෝ. ඉස්කෝලයක් දැකලා නැහැ, පිරිවෙනක් දැකලා නැහැ, අධ්‍යාපනික සහතිකයක් නැහැ. මොකක්වත් නැති කාලකන්ණියෙක් අතේ සල්ලි පෙන්නලා කසිප්පු පෙරලා හරි හොයාගෙන ඒකෙන්නේ ගියේ. ඔයසි මහත්තයලාට පේනවා ඇතිනේ ඔය ආරක්ෂාවට යන්නේ කාට මොලේ තියනවාද? ඔයාලා ඔය ආරක්ෂාවට ගිහිල්ලා ඉවර වෙලා පාර දෙපැත්තෙන් විසි කරගෙන අර කාලකන්ණියා වරන් යන්නේ. ඇත්තටම කැමැත්තෙන්ද මහත්තයයි? මහත්තයාට උත්තර දෙන්න බෑ ඒකට මේක හොඳ නෑ. ඇත්තටම කැමැත්තෙන් නෙමෙයි කියලා මන් දන්නවා. ඔය වැඩේ කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. නිලයේ නාමයෙන්, වෘත්තියේ නාමයෙන් කරනවා මිසක් මේ පව්කාරයාට හිතෙන් බැන යන්නේ මේ මන් දන්නවනේ. හිත ගැන මන් දන්නේ නැද්ද? දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙසන්ති මොක්ඛන්ති මාර බන්ධන. වාරිජෝව තලේ කිත්තෝ ඕක මොකත උබ්බතෝ පරිපන්දති දංචිත්තං මාරදේයන් පහතවේ. මාළුවා ගොඩට දාපුවාම අර අතට මේ අතට පණිමින් දඟලනවලු. ඕක මොකත උබ්බතෝ. මාළුවා දඟලන්නේ ඇයි? සැපපත. පොලිස් නිලධාරියා මේ කටයුත්ත කරන්නේ නිලයේ නාමයෙන් ආරක්ෂාව පතා රාජකාරිය කරනවා. එහෙම නැතුව සත්භාවයෙන්ම කැමැත්තෙන් නෙමෙයි කියලා මම දන්නවා. ඔව්. හාමුදුරුවෝ නූල බඳින්නේ සත්භාවයෙන්ම කැමැත්තෙන්ද? අපේ හාමුදුරුවෝ නෑනේ ඇත්තටම සත්භාවයෙන්ම කැමැත්තෙන් නෙමෙයි කියලා මම දන්නවා. පට්ට හොරා බව දැනගෙන. මේ ලෝකේ වැඩක් නැහැ කියලා බව දැනගෙන. වැඩේ තියෙන්නේ මූණට කියපු නැති එක. නූල බඳින ගමන් හරි පුතා මේ පිරිත් නූල බැඳාට ලෙඩේ හොඳ වෙන්නේ බුදුහාඳුරුවන්ගේ දර්ශනය සත්භාවයේ තිබ්බොත් පමණයි. හොරාට වළංගු නැහැ. මිනිමරුවාට වළංගු නැහැ. ස්ත්‍රී දූෂකයාට වළංගු නැහැ. රට ජාතිය ආගම කුලය ගෝත්‍රය ප්‍රවේණිය විනාශ කරපු එකාට වළංගු නෑ පුතා මේක. ඒ හින්දා උඹ මෙතෙක් කල්ලා ගමන් මඟ වෙනස් කරනවා නම් වෙනස් කරගෙන ඵලයන්. එහෙම වුණොත් උඹට තුනුරුවන්ගේ සරණයි පුතා කියලා කියන්න එපා මූණ බලාගෙන. නෑ හෙට දවසේ ඉඩම් කෑල්ලට ඔප්පුවක් ගන්න. ට්‍රාන්ස්ෆර් එක හදා ගන්න. පන්සලට මිදුලට ගල් ටිකක් අල්ලා ගන්න. තාප්පේ බැඳ ගන්න, ගේට්ටුව දාගන්න, මොකක් හරි කේල් මල්ලක් කෙලස් බර ලෝකේ ඔළුවේ තියාගෙන අරකගේ ඔළුවෙන් කරඬුවක් තියෙනවා අප්පා. දන් දීපු දායකයාගේ ඔළුවේ කරඬුව තියලා නැහැ සංසාරෙට. අර හොරාගේ ඔළුවෙන් කරඬුව තියෙනවානේ බොලන්. මම මේ ඈට දැකලා තියෙන්නේ. කවුද අපායට කලින් යන්නේ? කහ පාටද සුදු පාටද? සුදු පාට පස්සේ හැයින් පුතා කහ පාට ඉදිරියේ. මේ මනුලෝ වාගේම අපායෙත් ඉඳියෝ. මම මෑතකදී එබිලා බැලුවේ. ඊළඟට ඉන්නේ උපාසිකාවෝ පුතා. දැන් වාගේම. කහ පාටට පල්ලෙන් උපාසිකාවෝ, උපාසිකාවන්ට පල්ලෙන් උපාසකයෝ. පහලින්ම ඉන්නේ උපාසකයෝ. ඇයි? සීලයේ බර වැඩි තරමට අපායට යෑමේ වේගයත් වැඩි වෙනවා රැක්කේ නැත්තම්. කාන්තාව රකින්න තියෙන සීලයත් හාමුදුරුවෝ රකින්න තියෙන සීලයත් ඉහළයි. භික්ෂුන් වහන්සේලාට රකින්න තියෙන සීලය කෝටියයි නම් කාන්තාවට රකින්න තියෙන සීලය 100යි නම් පිරිමියාට රකින්න තියෙන සීලය 5යි වාගේ. ඒ හින්දා අවබෝධයෙන් පින්නතුනි රැකගත යුතුයි ඔබේ ජීවිත ශික්ෂාකාමීව. කරපු වැරදි නවත්තන්න වීරිය කරන්න. තව වීරිය ධර්ම දෙකක් තියෙනවා කියන්න වෙලාව නෙමෙයි. ඒක එක වාක්‍යයකින් මං කියනවා. ඒ දෙක එච්චර ඕනේ නෑ නේද නායකා? තුන්වෙනි වීරිය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. මෙච්චර කාලයක් නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීරිය කරන්න. නොකරපු පව් කරන්නෙමත් නෑ, කරපුවත් නැවැත්තුවා. දැන් හොඳ මිනිහෙක් ඉන්නවා ඉපදෙනකොටම වාගේ.
ඒ පින්වත් මිනිහට කියනවා දැන් ඔබ අතපොරවාගෙන නිකන් ඉන්න නැතුව මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්චි හොඳ වැඩ දැන් පටන් ගන්න. අරක්කු බොන්න ගියපු කාලය ඉතුරුයි. අරක්කු බොන්න ගියපු ධනය ඉතුරුයි. ඒ වෙනුවෙන් වැය කළ ශ්‍රමය ඉතුරුයි. කාලයයි ශ්‍රමයයි ධනයයි තුනම පිරිමැහිලා තියෙනවා. ආන් ඒ කාලයේ ශ්‍රමය ධනය කැප කරලා නොකරපු හොඳ වැඩ පටන් ගන්න. පන්සලට එන්න කාලය නැහැ. බොන්න ගියපු කාලේ පන්සලට එන්න. දන් දෙන්න කාලය නැහැ. දන් දෙන්න වස්තුව නැහැ. අරක්කු බීපු සල්ලි ටිකෙන් දන් දෙන්න. කොච්චර පුළුවන්ද හොඳ වැඩ නේද නායකයන්? නොකරපු හොඳ වැඩ කරන්න පුළුවන්. ආදරය කරන්න. බීලා ආපු දවස්වල ගෑනිට ආදරය කෙරුවේ නැන්නේ. දැන් ආදරය කරන්න. රා බොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතියෙන් රෑ වෙන්න වෙන්න ගෙදර යන්න පරානේ නැතියෙන් ඒ දණ්ඩ දණ්ඩ උඩ යන්න ජබෝරි සද්දෙන් අල්ලං හුටං ගජි ගතං මහ පාර මැද්දේ. ඒ දවස්වල කසිප්පුකාරයාගේ ස්වභාවය පුතා. ඒ දවස්වල කසිප්පුකාරයා උදේ ගෙදරින් පිට වෙලා ගියපු එක රා බොණ්ඩ බොණ්ඩ වෙරි වෙන්න විකාර ගතිය පිස්සෙක් වාගේ වෙනවලු හැන්දෑ වෙනකොට. ඊට පස්සේ පිස්සා එනවලු පුතා ඉසඩ් වාගේ පාරේ. අඩි 12 පාරේ එනවලු අඩි 12 පාර මදිලු මේකට. කියපුවා කියන්න ඕන ඇව්වා නෙමෙයිලු කියන්නේ. ඔල්මාදක්කාරයෙක් කියනවා වාගේ පරානේ නැතුව එනවලු ගෙදර. බලන් ගෙදර ඇවිල්ලා හරියනවද පරානේ නැතුව ගෙදර ගෑණි බලාගෙන ඉන්නවා මිනිහා එනකම්. දරුවෝ බලාගෙන ඉන්නවා මිනිහා එනකම්. ඔවුන්ගේ ආරක්ෂාවට සැපතට ඉන්න ගෘහමූලිකයා මේක. මේක පණ නැතුව ඇවිල්ලා ගෙදර මොනා කරන්නද පුතා දැන්? ඒ කාලකන්ණිය උරුම කරගත්ත ගෑණි දැන් පුතා බොන්නේ නැතුව නිවැරදි වෙලා ඉන්න මිනිහා දිහා මෛත්‍රියෙන් බලලා අතීතයේ නොලැබුණු gedara dore පරිසරයේ වාසනාවන්ත ජීවිතය ඔබෙන් බලාපොරොත්තු වෙනවා. අලුත් ආරම්භයක් අරන් පොඩි උන්ට ආදරය කරමින් බිරිඳට ආදරය කරමින් අර පෙම්වතුන් කාලේ තිබුණා වාගේ සොඳුරු ගමනක් යන්න. අර දීපිකා පියදර්ශනී පීරිස් මහත්මිය කියනවා ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රැට රැට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පම්පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න. පොඩි අර මට පේන්නේ ඇත්තටම අර නාකි වෙලා කකුල් ඇද වෙච්චි අම්මා කෙනෙක් ගාට ගාට ඇවිදින් කියනකොටම මට මැවිලා පේනවා පුතා. ඔව්. හීන් සැරේ ඇවිල්ලා පෙම්වතාගේ ඇස් දෙක වහලා අත් දෙක අරගෙන පත්තෙන් අල්ලලා මූණ දිහා එබිලා බලලා මනමාල හිනාවක් පාලා පැනලා දිව්වලු පත්තෙන් චුට්ටක් කොනිත්තලා. ඒක මැරෙන කම්ම තියා ගන්නලු. වයසක අම්මා කෙනෙක් කුස්සියේ උයා ඉඳලා එබිලා බලනකොට ඒ අප්පච්චි පිලකාව ඉඳගෙන ආකාශය දිහා බලාගෙන නිකටට අත තියාන කල්පනාව කළු. අරුන්දට දුක හිතුණලු. හුදකලා වෙලා වෙන්න ඇති. ඒ හින්දා එක්ක එන්න ඕන කුස්සියට කියලා අර නාකි ලොක්කට පුතේ පුදුම ආදරයක් අරුන්දා. මේ නාකි ගෑනු ඉන්නවා නේද? නාකි වෙනකොටම ලොක්කා විසික්කා. ඒ උන්දා උපාසක අම්මා ලොක්කා නිකම. ඔව්. හොඳට හොයලා බලන්නකො හාඳුරු. මේ ගෑණි ඇවිල්ලා මෙතන ඉඳගෙන උදේට උපාසක දානේ වළඳනවා. 10ට තේ එක බොනවා. දවල්ට උපාසක දානේ වළඳනවා. 3ට තේ එක බොනවා. සිල් පවාරණය කරලා 4ට පයින්නවා. අජ්ජ ඉමංච දිවසං කිව්වට ඔවුන්දා මගදී පයින්නවා. පැනලා ගෙදර යනවා. ඒ යනකන් අර ලොක්කට ඇල් වතුර විතරයි. උදේ උයන්නෙත් නැතුව නායක හඳුන්නේ ගෙදරින් ආවේ. මේ උපාසක දානේ තියෙන හින්දා.
එතකොට ලොක්කට ආදරේ මෛත්‍රිය කරුණාව තියෙනවා නම් මේ ගෑණි උදේටයි දවල්ටයි මොනවා හරි තම්බලා සම්බෝලයක් හරි හදලා තියලා නෙන්න ඕනේ. එහෙම එන්නේ නැහැ. ඇයි මෙතනින් ගිල්ලා වේල් දෙකම උපාසිකාව හැටියට බවුන් වැඩුවා අමා නිවනට හැන්දෑවේ යනවා අරුන්දා බලාගෙන ඉඳලා එනවා දැක්කාම පොඩි ප්‍රීතියක් එනවා. ඒ ඇවිල්ලා මෙවුන්දා හර සිල් මල්ල බිමින් තියන්නේ අපේ අද නම් බෑ. මෙව් අක්කරයක් බිම් පෙරළුවා වාගේ බලන්න. අක්කරයක් බිම් පෙරළුවා වාගේ ලොක්කී ඉඳ ගන්නවා. ඉඳගෙන හුස්මක් හෙලලා මේ අද උයන්න ඕනේ නැහැ තේ ටිකක් බීලා බුදියමු නේද? අරුන්දම් කිව්වලු අප්පා. දැන් උන්දා ඉතින් ඔකට ප්‍රශ්න කරලා ගහ ගන්න යන කොටා ගන්න නෙමෙයි. ඒ උන්දා හේ බාලා හා කිව්වා. ඒ වේලත් බඩගින්නේ ඉඳලා පුතා උදේට යමක් හම්බෙනකම්. ඒ තරම් බෝසත් පිරිමි ඉන්නවා මෙවුන්දලා රංගපානවා. මම මේ බර තිබ්බේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම පදවිය අම්මා හින්දා. ඒක කොහෙවත් තැනක දූෂණය වෙනවට මං කැමති නැහැ. කැත වෙනවට මං කැමති නැහැ. ඒ හින්දා ලපටි කාලේ ඉඳලා මරණය දක්වා රකින්න ඕන. අරුන්දා කුස්සියේ ඉඳලා නාකි අම්මා දුනු බහැලා තිබ්බාට හැම රැලි වැටිලා කබරයා වාගේ වුණාට වෙනදා සොඳුරු හාදකම් නැති වුණාට හිතේ ආදරේ එහෙම්මමයි. නාකි අරුන්දා ගාවට ඇවිල්ලා උන්දගේ ඇස් දෙක වැහුවලු අත් දෙකෙන්. ලොක්කි අත් දෙකෙන් ඇස් දෙක වහලා එක පාරටම අයින් කරලා පත්තෙන් අල්ලගෙන දත් නැති ඕ ආන්දරෝ මට මැවිලා පේනවා දත් නැති සුකුමාල කටින් එබිලා බල්ලා hina වුණාලු අප්පා. ලොක්කා අර එහෙම ඉඳලා මේම උඩු අතට බැලුවලු. උඩු අතට බලනකොට මෙවුන්දාගේ මනමාල මූණ දැක ලොක්කට අවුරුදු 25 වාගේ දැවුණලු පුතා. ඔව් ලොක්කට අවුරුදු 25 වාගේ දැනුණලු. ඒ ගමන අරුන්දා පත්තෙන් පොඩ්ඩක් අල්ලලා කොනිත්තලා කුස්සියට දිව්වලු පුතා. ඒ ගමන ලොක්කා ගියා නැගිටලා. ගිහිල්ලා ඉවර වෙලා තට්ටුවක් දාලා මට අතීතයේ අයත් මතක් වුණා. අපි තේ ටිකක් බීලම උයමු දෙන්නම එකතු වෙලා නේද? කියලා පුටු ඇදලා අරන් ඉඳගත්තලු අරුන්දා තේ හදනකම්. මට ඒ ගීතේ අහනකොට පුතා වෙනම ලෝකයක් පේන්නේ. මේ අලුත් පහේ උන් දෙන්නෙක් කියලා පේන්නෙම නෑ. උන් ගාව මෙව්ව ඇත්තෙත් නෑ දැන්. කපටි කෛරාටික කම් විතරයි. පෙම්බතාට පොඩි අමනාපයක් ආපු ගමන් බෙල්ල මිරිකලා මරනවා අනික වීඩියෝ කරනවා. ලංකාව මොන තරම් ගොරෝසුද බලන්නකෝ. ආදරය මත තිබිච්ච ශ්‍රී ලංකාව. මෛත්‍රිය මත තිබිච්ච ශ්‍රී ලංකාවම. පුණ්‍ය භූමිය. ඒකට වෙලා තියෙන දේ. ඒ හින්දා පින්නතුනේ මෙච්චර කාලයක් නොගත්ත උත්සාහයක් ගෙන පවුලේ සමගිය පෙම් කළ දාසිත මරණය දක්වාම විවාහයෙන් සමුගෙන යන තාක්කල්ම ආදරණීය විදියට පවත්වාගෙන යන්න. ප්‍රේමණීය විදියට පවත්වාගෙන යන්න. ಗುಣ වගාවන් අම්මා හැටියට තාත්තා හැටියට දරුවන්ට බෙදන්න. ඔබ gedara බුදුම්ම වෙන්න. එහෙම වුණොත් දරුවොත් තරම් නිවන් යන්නට පුළුවන්කම තියෙනවා. ඔබ කේක් එකක් ගෙනල්ලා ඉවර වෙලා උපන් දිනේට හීන් එකාගේ කපනවා. හීන් එකාගේ උපන් දිනේට කේක් එක කපන්නේ කිඹුලා ගෙනල්ලා කිඹුලෙක් හදන්නේ බේකරියේ බාසුන්නෑට කියලා. කිඹුලාව ගෙනල්ලා මේසේ උඩ තියලා ඉටිපන්දම් පත්තු කරලා පිහිය දෙනවා බෙල්ල කපන්න කියලා. කිඹුලන්. අවසානයේ මේක අම්මගේ බෙල්ල කපන තැනට එනකන් එනවා. අම්මා දන්නේ මේ කරන වැඩේ හරහා අම්මගේ බෙල්ල කපන තැනට ඉඳලා නපුරු වෙනවා. ඒක අම්මට තේරෙන්නේ නැහැ. මෙතන ඉන්න එක අම්මා කෙනෙක් හරි මට කියන්න. මයි පුතා. දුක හිතන්නේ නැහැ නේද? මයි පුතාට වයස කීයද? ඔව් 18යි. ඔව්. මම මේ උදාහරණයක් ගන්නේ මේකගේ වයසේ ඉන්න ඔක්කොම එහෙම තමයි. මයි පුතේ. මයි පුතාලාගේ ගෙදර වත්තේ මයි පුතාගේ දෑතින්ම හදාපු පොල් ගස් කීයක් තියෙනවද?
එකක්වත්ම නෑ නේද පුතේ? අවංකවම නෑ. මයි පුතාට බොහොම පිං අවංකවම නෑ. උපන් දින 18ක් ගියා මයි පුතා. උපන් දින 18ක් ගියා. කේක් ගෙඩිත් කීපයක් කැපෙන්න ඇති. විවිධ ඒවා කරන්න ඇති. මයි පුතාට මතකයි. මයි පුතාගේ අම්මයි තාත්තයි දෙන්න අවුරුද්දේ උපන් දිනේට පොල් ගහක් තිබ්බනම් දෙකේ උපන් දිනේට පොල් ගහක් තිබ්බනම් මයි පුතාට අද තියෙනවා මේ වෙනකොට පොල් ගස් 18ක්. පොල් ගස් 18න් පුතේ 15ක් පීදිලා. පොල් ගස් 15ක් පීදිලා කියන්නේ කාටවත් අතපාන්න නැතුව කාලා ඉන්න පුළුවන් මිනිහෙක් නිර්මාණය වෙනවා. නමුත් මේ කිලාට ඕල්මාදේ හින්දා හීන් එවුන්ට මග පේන්නේ. හීන් එවුන්ගේ ඇස් වැහුවේ, හීන් එවුන් පාපයට දැම්මේ, හීන් එවුන්ගේ දිරිය නැති කෙරුවේ. හීන් එවුන්ව දියුණු ලෝකයකට තල්ලු නොකලේ මේ කපටි කෛරාටික අහංකාර ගෑනු. ඔව්. ඇත්තටම බන නෙමෙයි දෙකේ පොල්ල අරන් එන්න ඕන. ඔයයිසි මහත්තයා ඇත්තටම මම මේ කියන්නේ. මේ අනාගත අහිංසක පරම්පරාවම නැති කෙරුවා නම් නැති කෙරුවේ කවුරුවත් නෙමෙයි මේ උන්දලා. මම ඔය එක උදාහරණයක් කිව්වේ මේ කොල්ලට මේ මග පෙන්නුවා නම් මේ වයසේ කොල්ලන්ට කෙල්ලන්ට ඒ ගෙදර දොරේ මග පෙන්නුවා නම් ගෙදර පවුලේ 5 දෙනයි කියන්නකෝ. ඒ 5 දෙනාගේ උපන්දින පහ සමරනකොට ගස් 5ක් වත්තේනේ. අපේ හාමුදුරනේ මගේ තියෙනවා එක වත්තක තියෙනවා අඹ ගස් 500ක්. අනිත් වත්තේ තියෙනවා අඹ ගස් 200ක්. වතු දෙකේම තියෙනවා දෙහි ගස් 400ක් විතර. මට ලයිට් බිල ආවා වෙසක් මාසේ රුපියල් 55000ක්. මට දායක කෙනෙක්වත් නැහැනේ. දානේ වේලක්වත් බත් ඇඩයක්වත් ගේන්නේ නැහැනේ. මගේ පන්සලේ ලයිට් බිලට කියලා පින් පෙට්ටියකුත් නැහැනේ. ඒ හින්දා ඒ සල්ලි මම්මනේ ගෙවන්න ඕනේ. හැබැයි දෙහිමුරේ කැඩුවාම පුතා 75000ක් ලක්ෂයක් තියෙනවා. තෙල් ගැහුවෙත් නැහැ, පොහොර ගැහුවෙත් නැහැ, වතුර ගැහුවෙත් නැහැ. නමුත් දෙහි කඩපුවාම 75